කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා වව් මනි YouTube channel එකට. ඔන්න ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ AirDrop කරන අයට වැදගත් කියලා හිතන දෙයක්. ඉතින් ඒ නිසා ඔන්න පොඩි වීඩියෝ එකක් තියෙන්නේ, පොඩි ටයිම් එකක් තියෙන්නේ. ඉතින් ඒ නිසා හැමෝම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම bell icon එකත් all කරලා තියාගන්න. පහළ description එකේ දාලා තියෙනවා Telegram channel එකේ සහ ඔයාලගේ link share කරගන්න groups දාලා තියෙනවා. ඉතින් ඒවට join වෙන්න Telegram channel එකට අනිවාර්යෙන් join වෙන්න. එහෙම join වෙලා හිටියොත් තමයි ඔයාලට ඉක්මනින්ම ඔයාලා කරපු AirDrop සහ ඉදිරියේදී එන opportunities ඉක්මනින්ම දැනගන්න පුළුවන් වෙන්නේ. හරි දැන් අපි මොකක්ද මේ කතා කරන්නේ? ඉතින් කතා කරන්නේ අපි හැමෝම මේ use කරන TonKeeper wallet එක. මෙන්න මේ TonKeeper wallet එක 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 වෙබ්සයිට් වලට අපි කනෙක්ට් කරනවානේ. උදාහරණයක් විදිහට ඔය දැන් අලුතෙන් Telegram එකට එන mini bot. ඔන්න ඔය වගේ ට්‍රාන්සැක්ෂන් කරන්න අපි අනිවාර්යෙන් අපේ wallet එකත් එක්ක එයාලගේ වෙබ්සයිට් එක හෝ bot එක අපි කනෙක්ට් කරනවා. ඉතින් යම්කිසි අවස්ථාවක අපි වැරදීමකින් මොන හරි හේතුවකින් ස්කෑම් වෙබ්සයිට් එකකට අපේ wallet එක කනෙක්ට් කරගත්තොත් කොහොමද අපි ඒක disable කරගන්නේ? කොහොමද අපි අපේ wallet එක save කරගන්නේ? ඉතින් ඒක තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් පොඩි simple step එකක් තමයි අද කියලා දෙන්නේ. තව දේවල් තියෙනවා. ඉතින් ඉදිරියේදී තව වීඩියෝස් අරගෙන එන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන browser කියලා option එකක් මෙන්න මෙතනට එන්න. මෙතනට ආවට පස්සේ ඔයාලා දන්න සාමාන්‍යයෙන් wallet වල exchange වල DApp එකක් තියෙනවනේ. ඉතින් ඔයාලට ඕනම website එක URL එකක් මෙන්න මෙතනට ගෙනල්ලා paste කරලා normally ඔයාලගේ wallet එකේ URL එකත් එක්ක connect කිරීමේ හැකියාව තියෙනවා. ඒතර මතක තියාගන්න ඔයාලගේ මේ fund තියෙනවනේ. දැන් මෙතන උදාහරණයක් විදිහට මගේ USD 10ක් තියෙනවා. එතකොට අපි හිතන්නේ නැති වෙලාවක අපි details හොයලා බලන්නේ නැතුව scam site එකකට අපේ මේ wallet එක connect කරොත් එයාලට හැකියාව තියෙනවා අපේ wallet එකේ තියෙන fund එක ඇදලා ගන්න. හරිද? ඉතින් ඒක ඔයාලා wallet එක connect කරලා විනාඩියකින් දෙකකින් හරි දැනගත්තොත් ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන browser එකට එන්න. browser එකට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා connected කියලා. මෙන්න මේක ඔයාලා click කරගන්න. click කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපි කලින් connect කරපු මෙන්න මේ AirDrop වල website වල කියන්නේ website ගණනාවක මේ අපි connect කරපු දේවල් තමයි මේ තියෙන්නේ. හරිද? ඉතින් මේ තියෙන ඔයාලට පේනවා ඇති match එක, UX link එක, ওই විදිහට Bitget wallet එක රැබිට් ඔන්න ඔය විදිහට රොකි රැබිට් ඔය ගොඩක් බොට් වලට වෙබ්සයිට් වලට මම මේ වෙනකොට TonKeep එක කනෙක්ට් කරලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මෙතන connected කියන ක්ලික් කරලා ඔයාලා මොනවාද කනෙක්ට් කරලා තියෙන්නේ? ඔයාලට හිතනවා නම් අපි මේ ස්කෑම් එකකට අපේ wallet එක කනෙක්ට් කරලා කියලා අන්න එහෙම එකකින් අපි remove වෙන්නේ කොහොමද? අපේ wallet එක save කරගන්නේ කොහොමද? කියලා බලමු. ඉතින් ඔයාලට තියෙන්නේ හරිම simple දෙයක්. හිතන්නකෝ මම මෙතන මෙන්න මෙතන සූ කියන එක මෙන්න මේක මිනි බොට් එකක්. දැන් මෙති රිවෝඩ් අපිට දීලා තියෙනවා. ඉතින් ලොකු රිවෝඩ් එකක් ගන්න බැරි වුණා. ඉතින් මම හිතනවා මේක wallet එක තවවත් මගේ wallet එකත් එක්ක මෙයාලගේ මේ බොට් එක තවමත් මගේ wallet එකත් එක්ක කනෙක්ට් කරලා තියෙන එක මට අනුතුරුදායකයි කියලා මම normally හිතලා මෙන්න මේක උඩ එකපාරක් මෙන්න මෙහෙම ක්ලික් කරන් ඉඳලා confirm දීලා මෙන්න මේක මෙතනින් අයින් කර ගන්නවා. ඉතින් ඔයාලට පේන ඇති ඔන්න ඒක remove වෙලා ගියා. ඒක ඔයාලට ගිහිල්ලා බලා ගන්න පුළුවන් මෙයාලගේ මේ bot එකට දැන් අපේ wallet එක එයාලගේ bot එකත් එක්ක තිබුණ connection එක නැත්තම් connect වෙලා තිබ්බ එක disconnect වෙනවා. යම්කිසි අවස්ථාවක ඔයාලා හිතන්නේ නැතුව මෙහෙම එකක් click කරලා disconnect කරොත් ඔයාලට නැවතත් පුළුවන් ඒ bot එකට ගිහලා ඔයාලගේ wallet එක connect කරගන්න. හරිද? ඊට අමතරව wallet කියන option එකට ඇවිල්ලා මෙන්න මෙතන setting කියලා option එකක් තියෙනවා. මෙතනට එන්න. මෙතනට ආවට පස්සේ ඔයාලා අනිවාර්යෙන් backup එකක් තියාගන්න ඔයාලගේ wallet එකේ keys ටික. එහෙම වුණොත් ඔයාලගේ device එක නැති වෙලා හරි device එක reset කරපු වෙලාවක හරි ඔයාලගේ මේ keys ටික තියෙනවා නම් ඕනම වෙලාවක වෙන device එකකට ඔයාලගේ wallet එක ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මෙතන security කියලා option එකක් තියෙනවා. හරිද? මෙන්න මෙතන ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන lock screen එකක් දාන්න. ඊට අමතරව safe mode එකක් දාගන්න පුළුවන්. ඊට අමතරව මෙතන passcode එකක් සාමාන්‍යයෙන් අපි දාලා තියෙනවා. passcode එකක් නොදාපු කෙනෙක් ඉන්නවා නම් ඒකත් දාගන්න පුළුවන්. ඉතින් හරි ඔය ටික අනිවාර්යෙන් ඔයාලා කරගන්න. හොඳට බලන්න DApp එකට ගිහිල්ලා ඔයාලා connect කරපු safe නැති මොනවා හරි බොට් හරි වෙබ්සයිට් හරි තියෙනවා නම් ඒවා remove කරගන්න. ඉදිරියේදී තවත් ඔයාලගේ wallet exchange කොහොමද වැඩිපුරම ඒ කියන්නේ මේ වගේ scam site වලින් බේරගන්න කියලා තව ඉදිරියේදී වීඩියෝස් අරගෙන එනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් වැඩි කවසම් කරන්න ඔයාලට සුබම සුබ දවසක්.